ආයුබෝවන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ බ්‍රසීලයේ තියෙන සර්ප කොදෙව්ව ගැන. සර්ප කොදෙව්ව යනුවෙන් හඳුන්වනු ලබන්නේ ලෝකයේ ඇති බොහෝමයක් සර්පයන් පිරි දූපත් අතරින් ඇට්ලාන්ටික් සාගරය දෙසට වන්නට ඇති වෙරළ තීරයේ පිහිටා ඇති බ්‍රසීලයට අයත් දූපතක්. එහි පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ සාኦ පවුලෝ ප්‍රාන්තයට අයත් නගර සභාවක් මගින්. ප්‍රමාණයෙන් කුඩා වන මේ සර්ප කොදෙව්ව සතුව භූමි භාගය ගල් කැබලි විසිරුණු ස්වභාවයේ සිට වැසි වනාන්තරයක් දක්වා වන ලෙස නොයෙකුත් ආකාරයෙන් යුතු වෙනවා. සාමාන්‍යයෙන් එහි පවතින්නේ සෞම්‍ය දේශගුණයක්. රතු දත්ත පොතේ වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂීන් ආහාරයට ගැනීම ප්‍රිය කරන පොදුවේ ගෝල්ඩන් ලැන්ච් හෙඩ් ලෙස හඳුන්වනු ලබන පොළඟුන් විශේෂය දැක ගැනීමට ලැබෙන්නේ මෙම දූපතේ පමණයි. ඊට අමතරව තවත් සර්ප විශේෂ ගණනාවකගේ නිවහනක් වන මෙය සැකසීමේ කතාවත් අපූරුයි. මෙයින් වසර 11,000කට පමණ පෙර ගොඩබිමට සම්බන්ධ වී පැවිතුණු එය ක්‍රමයෙන් ඉහළ ගිය ජල මට්ටම හේතුවෙන් වෙන් වූ දූපතක් බවට පත් වී ඇත්තේ එහි වාසය කළ සර්පයන් එයටම කොටු කරමින්. මෙසේ දූපත තුළ කොටු වූ සර්පයන් ඔවුන්ගේ ශීඝ්‍ර ලෙස ගහනය වර්ධනය වෙමින් ඔවුන්ගේ අලුත් වටපිටාවට අනුවර්තනය වෙලා තියෙනවා. එයට හේතු වී ඇත්තේ දූපත තුළ බිම් මට්ටමේ විලෝපිකයන් නොමැති වීම. සර්පයන් පිරි මේ දූපත තුළ විලෝපිකයන් පමණක් නොව බිම් මට්ටමේ සිටින ගොදුරු දක්නට ලැබෙන්නේත් නැහැ. ඒ නිසාම දූපතට ඉහළින් පියාඹා යන සංක්‍රමණික පක්ෂීන් ඉක්මනින් අල්ලාගෙන මරණයට පත් කිරීම සඳහා අවැසි වන ආකාරයට මෙහි වාසය කරන සර්පයින් ක්‍රමයෙන් පරිණාමය වී තිබෙනවා. බ්‍රසීලයේ සර්ප කොදෙව්වට ආවේනික ගෝල්ඩන් ලැන්ච් හෙඩ් නම් පොළඟ ප්‍රබල විෂ සහිත සර්පයෙක් බවට පත් වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් විදිහට. මෙහි වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයන් හේතුවෙන් මෙන්ම එහි වාසය කරන දුර්ලභ සර්ප විශේෂ ආරක්ෂා කිරීමේ අරමුණින් එය දෙස් විදෙස් සංචාරකයන් සඳහා තහනම් කරලා තියෙන්නේ. එයට ඇතුළත් වීමේ අවසරය ඇත්තේ බ්‍රසීලියානු නාවික හමුදාවට ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන චිකෝ මෙන්ඩිස් ආයතනයේ පර්යේෂකයන්ට සහ බ්‍රසීලියානු ෆෙඩරල් සංරක්ෂණ ඒකකයට පමණයි. අසන්නන්ගේ ඇඟ කිලිපොලා යන බ්‍රසීලයේ සර්ප කොදෙව්ව පිහිටා ඇත්තේ සාኦ පවුලෝ වෙරළ තීරයේ සිට කිලෝමීටර් 33ක් පමණ ඈතින් ඇට්ලාන්ටික් සයුරේ. එහි සමස්ත භූමි ප්‍රමාණය දළ වශයෙන් වර්ග මීටර් 4,30,000ක් පමණ වෙනවා. එය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 206ක් ඉහළින්. එය අසලින්ම පිහිටා ඇති නිමෙරේ දූපත හා සැසඳීමේදී මෙය සතු වන්නේ සෞම්‍ය දේශගුණයක්. සර්ප කොදෙව්ව සතු භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 0.25ක් පමණ වැසි වනාන්තරයකින් ආවරණය වී ඇති අතර ඉතිරි භූමි ප්‍රමාණය සමන්විත වන්නේ ගල් කැබලි විසිරුණු නිසරු භූමියකින් සහ විවෘත තනපින් වලින්. අගෝස්තු මාසයේදී දූපත තුළ සෙල්සියස් අංශක 18.38ක සාමාන්‍ය උෂ්ණත්වයක් පවතින අතර මාර්තු මාසය වන විට එය සෙල්සියස් අංශක 27.28 දක්වා ඉහළ යනවා. එසේම දූපතේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 0.2 සිට මිලිමීටර් 135.2 අතර අගයක් ගන්නවා. අතීතයේ ඉහළ ශාක විවිධත්වයකින් යුතු වූ සර්ප කොදෙව්ව පසුකාලීනව ගල් කැබලි විසිරුණු නිසරු භූමියක් බවට පත්වන්නේ එය විනාශයේ ප්‍රතිඵලයක් විදිහට. 20 වෙනි සියවසයේ මුල් කාලයේදී ස්වදේශිකයන් කෙසෙල් වගා කිරීම සඳහා සර්ප කොදෙව්ව පිරිසිදු කිරීමටගත් අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලය ලෙස එය මුඩබිමක් බවට පත් වෙලා තියෙනවා.
1909දී නෞකා සඳහා මඟ පෙන්වීමේ අරමුණෙන් දූපතේ ප්‍රදීපාගාරයක් ඉදිකර ඇති අතර පසුකාලීනව එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක විය හැකි ආකාරයට සැකසීමෙන් පසුව දූපතේ සිට අවසන් නිවැසියාද එය හැරගොස් තිබෙනවා. දූපතේ ආරක්ෂාව සඳහා 1985 දී පාරිසරික භාරයක් පිහිටුවා ඇති අතර ඔවුන්ගේ අනුදැනුම මත එයට ඇතුළු විය හැක්කේ අවසර ලත් පුද්ගලයන්ට පමණයි. බ්‍රසීලයේ සර්ප කොදෙව්ව සර්ප විශේෂ ගණනාවකට වාසස්ථාන සපයන අතර ඇතැම් දත්ත පෙන්වා දෙන ආකාරයට දූපතේ සෑම වර්ග මීටරයකම සර්පයෙකු බැවින් වනසේ සර්ප ගහණයක් පවතිනවා. මේ නිසාම ආහාර සඳහා ඔවුන් අතර ඇත්තේ දැඩි තරඟයක්. දූපත තුළ පක්ෂීන් විශේෂ 41ක් වාර්තා වී තිබුණද ගෝල්ඩන් ලැන්ච් හෙඩ් පොළඟා ආහාරයට ගන්නේ එයින් පක්ෂී විශේෂ 2ක් පමණයි. ගණනින් 2,30,000ක් පමණ වන සර්ප ගහණයෙන් 2,000ක් 4,000ක් අතර ප්‍රමාණයක් ගෝල්ඩන් ලැන්ච් හෙඩ් පොළඟුන් වන අතර ඔවුන් වැඩි වශයෙන් වාසය කරන්නේ දූපතේ වැසි වනාන්තර කොටස ආශ්‍රිතව. ගෝල්ඩන් ලැන්ච් හෙඩ් පොළඟුන් විශේෂය තුළ සමාභිජනනය සිදුවන බැවින් මේ වන විට ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යන බවයි පෙනී යන්නේ. මේ නිසාම රතුදත්ත පොත මගින් ඔවුන්ව වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ සර්ප විශේෂයක් ලෙස නම් කළ තියෙනවා. දූපතට ආවේනික ගෝල්ඩන් ලැන්ච් හෙඩ් පොළඟුන්ට අමතරව වඳ වී යමින් සිටින බ්‍රසීලියානු සර්ප විශේෂ සැලකිය යුතු සංඛ්‍යාවක් සර්ප කොදෙව්වේ වාසය කරනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වන්නේ විෂ රහිත ඩිප්සස් ඇල්බිෆ්‍රොන්ස් නම් සර්ප විශේෂය. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.